இலங்கைக்கு சுமார் 40 கடல் மைல் தொலைவில் விபத்துக்குள்ளான ஈரானிய போர்க்கப்பல் தாக்குதலுக்கு உள்ளாகி மூழ்கியதாக வெளிநாட்டு ஊடகங்கள் வெளியிடும் செய்திகளை முற்றுமுழுதாக நிராகரிப்பதாக கடற்படை ஊடக பேச்சாளர் கமாண்டர் புத்திக சம்பத் தெரிவித்துள்ளார். ஈரானிய கப்பல் விபத்து தொடர்பில் இலங்கை கடற்படை இன்று நடத்திய விசேட ஊடகவியலாளர் சந்திப்பில் கலந்து கொண்ட போது அவர் இந்த கருத்துக்களை குறிப்பிட்டிருந்தார். அடிப்படையில் நாம் ஆபத்தில் சிக்கிய கப்பலில் உள்ளவர்களின் உயிர்களை காப்பதையே நோக்கமாக கொண்டுள்ளோம். அதன் பின்னரே இது எவ்வாறு நிகழ்ந்தது என்பது தொடர்பான விசாரணை மற்றும் தொழில்நுட்ப அறிக்கையினை பெற்றுக்கொள்ள முடியும். எமது பிரதான நோக்கம் மேலும் எவரேனும் பாதுகாப்பாக இருந்தால் அவர்களை காப்பாற்றுவதாகும். இந்த கப்பலில் எத்தனை பேர் பயணித்தார்கள் என்பதை எதிர்வரும் நாட்களிலே கூற முடியும். எமக்கு கிடைத்த தகவலுக்கு அமைய நாங்கள் விபத்து நடந்த இடத்திற்கு சென்றபோது ஒரு பெரிய எண்ணெய் படலத்தை மாத்திரமே காண முடிந்தது. எனவே அந்த கப்பல் மூழ்கிவிட்டது என கூற முடியும். எவ்வாறாயினும் இலங்கை கடற்படையினர் இதுவரையில் கப்பலிலிருந்து 32 பேரை மீட்டு காலி கராப்பட்டிய வைத்தியசாலையில் அனுமதித்துள்ளனர். அவர்களிடமிருந்து தகவல்களை பெற்ற பின்னரே மேலதிக விவரங்களை கூற முடியும் என கடற்படை ஊடக பேச்சாளர் இதனை தெரிவித்தார். ඉතාමත් ඉක්මනින්ම ක්‍රියාත්මක කරමින් මේ මුදවා ගැනීම සෙවීම සහ මුදවා ගැනීම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නායක හමුදාව සමග කාර්යක්ෂමව කටයුතු කර නායක හමුදාව ඒ ස්ථානය කරා මුදවා ගැනීම සෙවීම සහ මුදවා ගැනීම විශේෂ කණ්ඩායම් සහ මානුෂික ආධාර වලට අවශ්‍ය උපකරණ සහිතව නායක හමුදා යාත්‍රා සහ නෞකා පිටත් කිරීම සිදු කරනු ලැබුවා. ඒ ස්ථානයට ළඟා වෙලා සෙවීම සහ මුදවා ගැනීම ආරම්භ කර ඒ මුහුදු ප්‍රදේශයේ තුල ඒ අවස්ථාවේ තියෙන පාරිසරික තත්ත්වයන් උපයෝගී කර ගනිමින් අපි ඒ සෙවීම සහ මුදවා ගැනීම ක්‍රියාවලිය ආරම්භ කරගෙන යනකොට ඒ මුහුද තුල දී සිටි පිරිසක් බේරා ගැනීමට හැකියාව ලැබුණා. ඒ බේරාගත් පිරිස සම්බන්ධයෙන් අපි විමර්ශනය කිරීමෙන් ඔවුන්ගෙන් වැඩිදුර විමසීමේදී පැහැදිලි වුණා මොවුන් ඉරාන නෞකාවකට අයත් සේවක පිරිසක් බවට සහ ඔවුන්ට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවටත් අපිට පැහැදිලි වුණා. ඒ අනුව නායක හමුදාව ඒ මොහොතේ සිටම ඒ ස්ථානවල සිටි අයවුන් බේරාගෙන ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කරලා තිබෙනවා. මේ අවස්ථාව වන විට 32 දෙනෙකුගේ ජීවිත මුදවාගෙන ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයටම මේ මුහුදු තීරය ආවරණය වන පරිදි නායක හමුදාවත් ගුවන් හමුදාවත් පෙරළාක්ෂ දෙපාර්තමේන්තුවත් තවදුරටත් සෝදිසි මෙහිම ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාව වන විට ඒ මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව අපිට මියගිය පුද්ගල මලසිරුරු කීපයක් සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මේ මලසිරුරු මේ නෞකාවේ සේවකයන්ගේ බවට අපි සැක කරනවා. හේතුව මේ අපි සෝදිසි මෙහිම ක්‍රියාත්මක කරන වපසරිය තුල හමුවීම සහ මේ අනුතර සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච ඒ කාලුනික තත්වයන් තුල ඒ මුහුදේ ස්වභාවය, සුළඟේ දිශාව, රැල්ලේ දිශාව ඒ කියන කාරණාත් එක අපි සැක කරනවා. මේ මලසිරුරුත් මේ නෞකාවේ සේවකයන්ගේ බවට මේවා තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ පසුව සිදු කරන තහවුරු කර ගැනීම වාර්තා අනුවයි. මේ මොහොත වන විටත් අපි මේ අනතුර සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඔබ්බෙන් නමුත් ශ්‍රී ලංකාවට අයිති සෙවීම සහ මුදවා ගැනීම කලාපය තුල. ඊතර ශ්‍රී ලංකාවට අයිති සෙවීම සහ මුදවා ගැනීම කලාපය තුල යම්කිසි නෞකාවක් යාත්‍රාවක් හෝ ගුවන් යානාවක් අනතුරටපත් වුණොත් මුහුදේ ඒ සඳහා ප්‍රථමයෙන්ම ඉදිරිපත් වෙලා සෙවීම සහ මුදවා ගැනීම සහ අවශ්‍ය මානුෂීය ආධාර සැපීමට අපි බැඳී සිටිනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා නායක හමුදාවත් ගුවන් හමුදාවත් පෙරළාක්ෂ දෙපාර්තමේන්තුවත් එම අවස්ථාවේදීම ෂණිකව මේ සඳහා සෙවීම සහ මුදවා ගැනීම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ. ඊට අමතරව සමුද්‍රීය සම්මුතින් අන්ක්ලෝස් 90ත්
නායක හමුදාවට පැවිරී තිබෙනවා. අපි සමුද්‍රීය රාජ්‍යයක් හැටියට අපේ අපට තියෙන මුහුදු ප්‍රදේශයේ තුල සිදුවෙන අනතුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම මානුෂීය වශයෙන් ඒ සඳහා ඉදිරිපත් වෙලා උපකාර කරලා ඒ දිවි ගලවා ගැනීම කටයුතු සිදු කිරීම සඳහා අපිට ජාත්‍යන්තර වශයෙන් බැඳීමක් තියෙනවා. ඒ බැඳීම අනුව අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව තමයි අද දිනේදී නායක හමුදාව අනුතරටපත් වෙච්ච ඒ නෞකාවේ සිටි සේවකීන් 32 දෙනෙකුගේ ජීවිත බේරගෙන වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබෙන්නේ. තවදුරටත් එම ප්‍රදේශ ආශ්‍රිතව සේවසා මුදවා ගැනීම මෙහෙම කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින්නේ. එය තමයි දැනට මේ අනුතර සම්බන්ධයෙන් මේ මොහොත වන විටත් තියෙන අප්ඩේට් එක. අපි මීළඟට අවස්ථාව ලබා දෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂතුමා ගෲප් කැප්ටන් නලින් වැව කුඹුර මහතාට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ කර පරිදි ඇත්තටම අපිට මේ මැසේජ් එක මුලින්ම අපිට නේවි එකෙන් තමයි ඉන්ෆර්මේෂන් එක හම්බුනේ. මේ තියෙන තැන ඩිස්ට්‍රෙස් මැසේජ් එකක් තියෙනවා කියලා. ඇත්තටම ඒකට රියැක්ට් කරන්න අපි සර්වලන්ස් කරන්න නැත්නම් නිරීක්ෂණ කටයුතු සඳහා බීච් ක්‍රාෆ්ට් එක අපි ආබෝන් කෙරුවා. ඒකෙදී බීච් ක්‍රාෆ්ට් එක ගිහිලා ඒ ඒරියා එකේ ඔපරේට් කරන ගමන් නාවික හමුදාවට අවශ්‍ය දත්ත ලබා දීම තමයි අපි මූලිකම කටයුතු හැටියට කළේ. ඒ අවස්ථාවේදී එතන ඒ අනතුර සිද්ධ වෙන ස්ථානයට යනකොට නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාත් ඇත්තටම ඒකට ළඟා වෙලා තිබ්බේ. හරි ඒ සමගාමීව අපේ ගුවන් හමුදාවේ යාක්‍රාෆ්ට් ළඟ වෙනවත් එක්කම නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාත් ඒ සමගාමීව තමයි ඇත්තටම ඔක්කොම එකට ඇවිල්ලා තිබ්බේ. සම්පූර්ණ ඉන්ෆර්මේෂන්ස් ටික පාස් කරගෙන ඒ ඔපරේෂන් එක සක්සස් කරන්න තමයි අපි සහයෝගය දැක්වුවේ ඇත්තටම ගුවන් හමුදාව පැත්තේ. අපි මීළඟට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දෙනවා ඔබට වැඩිදුර පැහැදිලි කර ගැනීම සඳහා. විදේශ මාධ්‍යවේදීන්ට සහභාගී වන බැවින්. Yeah. So I will give you the whatever I explain in Sinhala. So early morning today, MRCC received a distress signal. Though it was beyond our waters, but it is within our search and rescue region. So as we are a maritime nation, we are obliged to respond. We are the first responders as per the international obligation. So Navy swiftly coordinated with the Maritime Rescue Coordinating Center, and also we disseminate this information to the Sri Lanka Air Force and Coast Guard as well. And we launch and dispatch our craft with all the necessary rescue team and the necessary devices to render humanitarian assistance. And we reached up to that location and continue doing the search operation. So while doing search operation, we found people floating on the floating in the water and rescued them. And later on, subsequently, when we inquired them, we found that those people are belonging to the Iranian ship, and we understood that they need prompt medical attention, and we swiftly transferred them to the Karapitiya Teaching Hospital, and right now they are undergoing medical treatment. So we still continue in the search and rescue operation in that particular area with the calculation of weather condition and the maritime all the maritime related calculation, and we are continuing the rescue operation, search and rescue operation in that particular area. And also we have found some dead bodies in that particular area, and we suspect these bodies are belongs to the same ship because we found these things in the particular search and rescue area. I mean the demarcated area. So being maritime nation, and as per the conventions in the search and rescue and the UNCLOS, we are obliged to respond any of distress out at sea, whether it is a ship, fishing vessel or fishing craft or the aircraft. We are the first responders. So Navy, along with the Coast Guard and the Air Force, we responded positively and swiftly, and we could able to rescue 32 survivors, and still we are doing the search and rescue operation in the particular area. That is the updation right now. As of now, it is the update, latest one.
Actually, once we received the distress signal and we dispatched the first craft and early morning, when they reached up to that place, we could not find the ship, but we found slight oil patch and the floating life raft in that particular area, and we started doing searching survivals in that particular area because we understood that the survivors should be in the water. මාධ්‍ය ප්‍රකාශකතුමා මේ නෞකාව ගාල්ල ප්‍රදේශයේ ඉඳලා කොතරම් දුරකින්ද අපිට මේ ඉන්සිඩන්ට් එක වාර්තා වෙන්නේ කොතරම් දුරකින්ද සහ මේ නෞකාව කොහොමද මෙතනට ආවේ මොන පදනමින්ද මේක අපේ මේ කලාපයේ ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ සහ ඒකටම මේ ඒ නෞකාව කොහේ ඉඳන් කොහාට යන නෞකාවක්ද කියලා මම කලින් ප්‍රකාශ කරා වගේම මේ නෞකා අනතුර සිදුවන්නේ අපේ මුදු සීමාව තුල නොවේ අපේ මුදු සීමාවෙන් ඔබ්බේ තමයි මේ නෞකා අනතුර සිදුවන්නේ මේ අපි දන්නවා දකුණු ප්‍රදේශය ලංකාවේ බටහිරත් නැගෙනහිරත් යා කරන වෙළඳ නෞකා ගමන් කරන සහ ඕනෑම නෞකාවක් ගමන් කරන ඉතාමත්ම කාර්යබහුල නෞකා ගමන් මාර්ගයක් වෙන්නේ. ඒතකොට මේ නෞකා ගමන් මාර්ගය තුල ඕනෑම නෞකාවකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේ නෞකාවත් ඒ ගමන් මාර්ගය තුල ගමන් කරමින් තිබුණු නෞකාවක්. මේ නෞකාව කොහේ සිට කොහාට මොන අරමුණක් කරා ගමන් කරාද කියන කාරණාව අපිට සොයන්න වෙන්නේ මින් ඔබට පළමු වරට අපිට තියෙන්නේ මේ නෞකාවේ ජීවිත ගලවා ගැනීම. ඒක තමයි අපේ මූලිකම වගකීම වන්නේ ජාත්‍යන්තර වශයෙන්ුත්. ඒ සඳහා අපි මේ අවස්ථාවේදී අපේ සියලුම ප්‍රයත්නයන් යොදමින් සිටිනවා. ඒ ජීවිත ගලවා ගැනීම තහවුරු කිරීමෙන් අනතුරුව අපිට පුළුවන් ඉතුරු ප්‍රශ්න සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරන්න. මධ්‍ය ප්‍රකාශකතුමා මේ නෞකාව මේ මොන වර්ගයේ නෞකාවක්ද යුද නෞකාවක්ද තෙල් නෞකාවක්ද කියන එක සහ මේ නෞකාවට මේ ප්‍රහාරයක් එල්ල වෙලාද සබ්මරීන් ප්‍රහාරයක්ද මිසයිල් ප්‍රහාරයක්ද මොකද්ද මේ හේතුව සහ නෞකාව දැන් වෙනකොට මුහුදුපත් වෙලාද නැත්නම් තාම ගිල්ල නැද්ද? මම ප්‍රකාශ කරා පරිදිම මේ නෞකාව යුද නෞකාවක්. ඒ වගේම මේ නෞකාව මුහුදුපත් වෙලා තියෙනවා කියන කාරණාවට වැඩි අපි ඒ ස්ථානයට ළඟා වන විට අපිට නෞකාව දකින්න ලැබුණේ නැහැ. අපිට දකින්න ලැබුණේ ඒ ඩිස්ට්‍රෙස් කෝල් එක ආපු ස්ථානයේ තිබ්බ ඔයිල් පැච් එක සහ ලයිෆ් රාෆ්ට්. ඒ අනුව තමයි අපි තීරණය කරේ මේ ස්ථානයේ තමයි මේ නෞකාව අනතුරටපත් වෙන්නේ නැත්තේ කියන එක. ඔබ නැගපු ප්‍රශ්නය ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපිට මූලික වශයෙන්ම ලැබෙන්නේ මැට්‍රියම් රෙස්කියු කෝඩිනේට් සෙන්ටර් එකට අපිට ලැබෙන්නේ ඩිස්ට්‍රෙස් සිග්නල් එකක්. ඒ කියන්නේ ආපදා තත්ත්වයකට පත්වෙච්ච පණිවිඩයක්. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ ඒ ආපදාවේ කුමක් නිසා සිදු වුණාද කියන කාරණාව අපි පසුව සෙවිය යුතුයි. ආපදාව සිදුවෙච්ච ආකාර කීපයක් තියෙන්න පුළුවන්. අපේ මූලිකම අරමුණ සහ මූලිකම අපේ වගකීම වන්නේ ආපදාව සිදු වූ ස්ථානයට ක්ෂණිකව ළඟා වෙලා ඒ ආපදාවට පත්වෙච්ච ස්ථානයේ සිටින ජීවිත බේරා ගැනීම සඳහා පමණයි. ඒ නිසා අපි ඒ සඳහා මේ මොහොතේ යහුසුලුව කටයුතු කරනවා. මේ ආපදාව සිදු වූ ආකාරයේ පසුව තාක්ෂණික වශයෙන් ඒ අවශ්‍ය බලධාරීන් සමග සෙවීමට කටයුතු කරන්න ඕනේ. නමුත් විදේශීය මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා මේ නාවික හමුදාව පැවසුවා කියලා මේ නෞකාවට සබ්මරින් ප්‍රහාරයක් එල්ල වූ බවට. එතකොට ඒ බව එහෙම තහවුරු කරලා ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා නායක හමුදාව වශයෙන් අපේ මේ අවස්ථාවේදී මූලික අරමුණ වන්නේ අනුතරටපත් නෞකාවේ සිටින ජීවිත ගලවා ගැනීම සඳහා අනුතර සිදු වූ ආකාරය මම ප්‍රකාශ කර පරිදිම ඒක පසුව තමයි ඒ සම්බන්ධ විමර්ශන කටයුතු වන්නේ. ඒක විශේෂඥ විමර්ශනයක්, තාක්ෂණික විමර්ශනයක්. ඒ සඳහා වෙනමම බලධාරීන් ආයතන සම්බන්ධ විය යුතුයි. මේ මොහොතේදී නායක හමුදාව එවැනි විදේශ වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර මේ අනුතරක සිදු වූ ස්ථානයකට නායක හමුදාව සහ ගුවන් හමුදා වෙරළාක්ෂ දෙපාර්තමේන්තුව ගොස් අනතුරු සිදු වූ ස්ථානයේ සිටපු ජීවිත ගලා ගැනීම සඳහා කරපු මෙහෙයුම. ඔබතුමා සඳහන් කළා මේ 32 දෙනෙක් මේ මුදවා ගත්තා කියලා ඔවුන් කරාපිටිය රෝහලෙත් ඉන්න බවට. පැහැදිලිවම මේ අවස්ථාව ප්‍රකාශ කළේ නැත්නම් ඒගොල්ලෝ මේ නෞකාව කොහෙද යන්නේ ගමන් මාර්ගය මොකක්ද මොනවත් තොරතුරේ තුවාලකරුවන් සඳහන් කළා නැද්ද? විශේෂයෙන්ම ඒ තුවාලකරුවන් ඒ කියන්නේ ජීවිත ගලාගත් පුද්ගලයන් මුහුදේ සිට අපි ගලවා ගැනීමෙන් පසුව ඔවුන් ඉතාමත්ම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම තමයි අපේ වගකීම වන්නේ. ඔවුන්ව රඳවා තබාගෙන ඔවුන්ව තවදුරටත් ප්‍රශ්න කිරීම නෙමෙයි අපිට අවශ්‍ය තොරතුරු අපි ලබාගෙන තිබෙනවා ඒ ස්ථානය සම්බන්ධයෙන්. නමුත් ඒ ඉදිරි කටයුතු ඒ වෛද්‍ය උපදෙස් මත නිර්දේශයන් මත ඔවුන් සමග සම්බන්ධ වෙලා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නෞකාව මේ වන විට මලසිරු කීපයක් මට මේ අවස්ථාව වෙනවිට මලසිරු කොපමණ ප්‍රමාණයක්ද කියන කාරණාව තහවුරු කිරීමට සංඛ්‍යාත්මක හැකියාවක් නැහැ. දැනටමත් ඒ සර්ච් ඇන්ඩ් රෙස්කියු ඔපරේෂන් එක වෙන නිසා
මූලික වශයෙන් අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මුහුද තුළ ඉන්න ජීවිතාක්ෂර පත් නොවි ජීවිත ආරක්ෂාව පවතින පුද්ගලයන් සොයීම සඳහා ඒ අතරතුරේදී අපිට මලසිරු කීපයක් හමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපි කටයුතු කරනවා. සංඛ්‍යාත්මකව මේ මොහොත වෙන අවස්ථාවේදී මට ලබා දීමට හැකියාවක් නැහැ. නෞකාව ලංකාවට එන්න අවසරයක් ඉල්ලීමක් කළා තියෙනවද නැත්නම් මේ නෞකාව ගමන් මඟ පිළිබඳව අපේ ලංකාවේ ආරක්ෂක අංශවල මොන හරි දත්ත තියෙනවද නැත්නම් ඉල්ලීමක් කළා නැත්නම් මොන හරි මේ සම්බන්ධයෙන් නෞකාවේ පැමිණීම් රටාව ගැන අපිට දත්ත දැනට නැද්ද මූලික වශයෙන්ම? මම කලින් සඳහන් කර හා සමානම තමයි මේක ඩිස්ට්‍රෙස් සිටුේෂන් එකක්, ඩිස්ට්‍රෙස් කෝල් එකක්. ඩිස්ට්‍රෙස් කෝල් එකේදී අනතුරට පත්වෙච්ච ස්ථානය සම්බන්ධයෙන් සහ අනතුරට පත්වෙච්ච ස්ථානයේ ඉන්න ජීවිත සම්බන්ධයෙන් අපේ මූලිකම ක්‍රියාමාර්ගයේ කටයුතු සිද්ධ වෙන්නේ මේ මොහොත වෙනට. ඒක තමයි ජාත්‍යන්තර සම්මුතිය අනුව අපි කළ යුත්තේ. ඒ නිසා අපේ මූලිකම ඒ අරමුණු කරා තමයි අපි මේ වෙලාවේ ફોකස් එක තියෙන්නේ. එතනින් පස්සේ අපි මේක වැඩිදුර පරීක්ෂණ කටයුතු විමර්ශන කටයුතු සිදු කරන්න පුළුවන්. මොකද ඇතැම් තොරතුරු වාර්තා වෙලා තිබුණා මේ නෞකාව මේ ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වෙන්න අවසර ඉල්ලලා තිබුණා. ඒ අවසර ලැබෙන තුරු තමයි මේ අනතුරු ලක්ුණු ස්ථානයේ මේ නවතාගෙන ඉඳලා තියෙන්නේ කියන කාරණාව එකයි. මේ මොහොතේ නායික හමුදාව පැත්තෙන් සහ මේ මෙහියුම් ගලවා ගැනීම, මුදවා ගැනීම, සොයා ගැනීම මෙහියුම් සම්බන්ධයෙන් මට ප්‍රකාශපත් කරන්න පුළුවන් වෙන්නේ මෙහියුම් ක්‍රියාත්මක ආකාරය මා ප්‍රකාශ කර පරිදිම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ මෙහියුම් අවසානයේදී වැඩිදුර විමර්ශන වලින් මේ දැනගන්න පුළුවන් මේ නෞකාවේ ගමන් මාර්ගය හෝ ඒ ඔබ නගර ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු. Thank you. I have three questions, two for the Navy spokesman and one for the gentleman from the Air Force. First, at the time of the distress call being issued, did the Navy monitor any other foreign naval vessels, not commercial vessels, naval vessels in the vicinity of the incident that has been reported? Secondly, now that the Navy is there, and have you expanded the search and rescue area, and is it still ongoing? Because if you are recovering remains from the waters, has that situation changed? Is it now a recovery operation or is it still a search and rescue operation? To the spokesman of the Air Force, the same question, did our air surveillance monitor any foreign Air Force aircrafts in that region at the time of the incident? Thank you. Going through the first question, it was any other naval vessels in the vicinity of that incident. So as of now, none, because we fully engage with the rescue operation, search and rescue operation. So we mainly focus on that aspect. So as we have conducting the search and rescue operation in that particular area as per the environmental impacts. So we have not observed any of ship in that particular area. I mean to say any ship in that particular area, not particularly any category, but any ship in that particular area. So Navy is solely doing this search and operation in that particular area. So does that mean the ship was away from the normal shipping channel? Because we have thousands of ships traversing around. Okay. Stick to a certain corridor. Maybe due to the time of that incident, it may had happened that we have sighted only the while we reaching on that particular area, we have sighted none in that particular area because of the maybe the time of that incident. And going to the second question, so whether we have expanded our search and rescue operation, of course. So with the calculation, with the analysis, and with the environmental considerations and the constraints and restraints, we are doing extended search and rescue operation. So still our search and rescue operations are going on in the incident area as per the calculation. So we are doing the scientific calculation with the time that we receive the distress and prevailing weather condition. And all this, after considering these things, we are doing the search and operation in scientific manner. Thank you. Yeah, answering for your third question, that actually we didn't have receive any aircraft movement in that area, even the foreign military aircraft or something. We don't At that receive particular time, yeah? that particular time. Yes. Okay, thank you. අමල් ජයසිංහ මහත්මයාට අවස්ථාව ලබා දෙනවා සූම් ජාලයේ. මේ අපි දෙන්නෙකුට අවස්ථාව දෙමු සූම් එකේ. අමල් ජයසිංහ මහත්මයා ඔබේ ගැටලුව යොමු කරන්න. බොහොම ස්තුතියි හර්ෂණ අවස්ථාව ලබා දුන්නට. මම මේ
කමන්ඩ සම්පතින් අහන්න කැමති දැන් පාර්ලිමේන්තුවේදී සඳහන් වුණා මෙම මේ යාත්‍රාවේ 180ක කාර්ය මණ්ඩලයක් හිටියයි කියලා. දැන් ඔබ කියන විදිහට 32ක් බේරගෙන තියෙනවා නම් එතකොට තව 148ක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපිට පොඩි අදහසක් දෙන්න පුළුවන්ද කොපමණ වගේ මලසිරුරු මේ වෙනකොට සොයාගෙන තියෙනවද? එතකොට ඒ එක්කම මේ ප්‍රදේශය ඔබ යන අවස්ථාවේදී කිව්වා මේ යාත්‍රාව තිබුණේ නැtei කියලා. එතකොට ඒකේ මොන හරි මේ තෙල් පැල්ලම් වගේ එහෙම ලොකු එකක් තිබුණද? ඒ කියන්නේ ලොකු පොලියුෂන් එකක් මෙතන පේන්න තියනවාද? යාත්‍රාවේ සිටි සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම යාත්‍රාවේ සිටි සංඛ්‍යාව සම්බන්ධයෙන් අපිට තාහුරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ යාත්‍රාවේ ජීවිත ගලවාගත් පුද්ගලයන්ගේ ලැබෙන තොරතුරු මතයි. ඒතකොට තමයි අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ යාත්‍රාවේ මෙපමණ ප්‍රමාණයක් ඒ අනුතුර සිදුවන අවස්ථාවේ ඔන් බෝඩ් හිටියයි කියන එක තමයි අපිට ක්‍රෙඩිබල් ඉන්ෆෝමේෂන් එක වෙන්නේ. නමුත් යාත්‍රාවේ ඕනම යාත්‍රාවක් යම්කිසි වරායකට යාමේදී යම්කිසි වරායකින් ඊළඟ වරාය දක්වා යාමේදී ඒ යාත්‍රාවේ ඉන්ෆෝමේෂන් ඒ යාත්‍රාවට සම්බන්ධ තොරතුරු සැපීම කළ යුතුයි. එතකොට ඒ තොරතුරු සපයන ලද තොරතුරු මත පදනම්ම තමයි ඒ කියන සංඛ්‍යාව ඉදිරිපත් වන්නේ. සහ අපි ඒ ස්ථානයට ළඟා වන විට යාත්‍රාව දැකීමට ඕ නිරීක්ෂණය කිරීමට හැකියාවක් තිබෙන්නේ නැහැ. නිරීක්ෂණය උනේ නැහැ. නමුත් අපි නිරීක්ෂණය කරේ ඒ යාත්‍රාවට අයත් රෙස්කියු ලයිෆ් රාෆ්ට්. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවකදී ඩිස්ට්‍රෙස් එකක් වුණ අවස්ථාවකදී අපේ යාත්‍රාවල ජීවිතාරක්ෂක උපකරණ තියෙනවා. එකෙන් එක උපකරණයක් තමයි මේ ලයිෆ් රාෆ්ට් එක කියලා කියන්නේ ජීවිතාරක්ෂක පහුරු. මේ පහුරු තමයි අපිට නිරීක්ෂණය කිරීමට ලැබුණේ සහ ගුවනින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. බොහොම සුළු ප්‍රමාණයක විසිරුණු තෙල් පැල්ලමක්. ඒක තමයි අපිට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණේ. සහ මලසිරු සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයට මම ප්‍රකාශ කර පරිදිම මේ අවස්ථාවේදී යම් ප්‍රමාණයක මලසිරු අපි රිකවර් කරලා තියෙනවා. නමුත් මට ඒ ප්‍රමාණය මේ මොහොතේදී ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව මේ නිශ්චිත දත්ත මංගාව මේ මොහොතේ නැති නිසා. නමුත් අපේ මේන් ෆෝකස් එක තියෙන්නේ තවත් දුරටත් ජීවිත මේ සර්වයිව් වෙලා ඉන්නවා නම් කට්ටිය ඒ කට්ටියව බේරා ගැනීම සඳහා තමයි අපේ මේන් ෆෝකස් එක තියෙන්නේ. අතරතුරේදී අපි මේ හැම වෙන සෑම දෙයක්ම අපි නිසියාකාරව ඒ දේවල් එකතු කරමින් සහ ඒ අවශ්‍ය කටයුතු කරමින් සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ අපිට මේ සම්බන්ධයෙන් කොපමණ ප්‍රමාණයක්ද කියන සම්බන්ධයෙන් ඉදිරියට දැනුම් දීමට හැකියාව ලැබේවි. කබන්න සම්බන්ධ ඔබ කිව්වාට 32ක් බේරගත්තයි කියලා. නමුත් දැන් සමහර වාර්තා තියෙනවා මේක මීට වඩා වැඩි වෙන්න පුළුවන් 70 ගාණක් විතර වගේ කියලා. ඒකේ පදනමක් තියෙනවද? ඔබගේ 32 කියන එක කොයි වෙලාව වෙනකන් නිවැරදිද? ඔව්. අපි දැන් අර කිව්වා වගේම තමයි දැන් මේක නවමිලුවේ හිටපු නවමුලුව ෂිප් ක්‍රූ එක කීයද කියන ගාන සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සහ මේ අනුතුර සිදුවන අවස්ථාවේදී ඔවුන් සිටියේ මුහුදේ. එතකොට මුහුදේ ස්වභාවයත් එක්ක ගහගෙන යන්න පුළුවන්. එතකොට මම මේ කියන එක තව මම මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න කලින් මම චෙක් කරපු ගාන. එතකොට අපි පැහැදිලිවම නායක හමුදාව විසින් 32ක් රැගෙනවිත් රෝහල් ගත කිරීම සිද්ධ කරා. අපි ඇත්තටම බලාපොරොත්තු තියෙනවා ඊට වඩා අපිට ජීවිත ගලවා ගැනීමට හැකියාවක් තියෙනවාද කියන කාරණා. ඒකයි අපි මේ තව දුරටත් මේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරවන්නේ. අවසානයේ දක්වාම අපිට ප්‍රත්‍යක්ෂ වෙන තුරුම අපි මේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපේ ජාත්‍යන්තර බැඳීම සහ අපේ සමුද්‍ර රාජ්‍යයක් වශයෙන් අපේ තියෙන වගකීම. ඒ වගකීම අපි නොපිරලා ඉෂ්ට කරනවා. අපි මානුෂික ආධාරයේ අවශ්‍ය සියලුම දේ ලබා දීම සඳහා අපේ ඒ අවසාන ප්‍රත්‍යක්ෂ වීම දක්වාම අපි මේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. අපි ශිහාර අනිස් මහත්මයාට අවස්ථාව දීලා සුම්ජාලයේ අවස්ථාව අවසන් කරනවා. ශිහාර අනිස් මහත්මයා. ස්තුතියි. ඔව්. ස්තුතියි. ඇහෙනවද? ඔව් ඔව් ඔව්. ඔව්. කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මම හිතන්නේ කැබිනට් අමාත්‍යවරයා නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරා මේක ප්‍රහාරයක් කියලා. මේ ප්‍රහාරයක් සම්බන්ධව නෞකාවේ තමයි කිව්වේ. ඇත්තටම මේක ප්‍රහාරයක්ද මොකක්ද? මම තාක්ෂණික වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කරා කොහොමද අපිට මේ පණිවිඩය ලැබෙන්නේ කියන එක. අපිට ලැබෙන්නේ මැරිටයිම් රෙස්කියු සෙන්ටර් එකට. ඒ කියන්නේ සමුද්‍රීය මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලැබෙන්නේ ඩිස්ට්‍රෙස් කෝල් එකක්. ඒ කියන්නේ ආපදා තත්ත්ව පණිවිඩයක්. ඒතර මේ ආපදා තත්ත්වයක් තමයි අපිට ලැබෙන්නේ. ආපදා තත්ත්වයේ සිද්ධ වුණේ කිනම් ආකාරයෙන්ද කියන එක අපි පසුව විමර්ශනය කර යුතුයි. ඒ නිසා මේක තාක්ෂණික වශයෙන් නිර්වචනය කිරීමේදී ඩිස්ට්‍රෙස් කෝල් එකක්. මේක ආපදා තත්ත්ව පණිවිඩයක් ලැබෙන්නේ. මේක ආපදා තත්ත්වයකටපත් වූ අනුතරටපත් වූ නෞකාව සම්බන්ධයෙන් තමයි නායක හමුදාව සෙවීම සහ මුදවා ගැනීම කටයුතු ගුවන් හමුදාවත් එක්ක මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ. මේක ඩිස්ට්‍රෙස් කෝල් එකක්.
Please use the microphone. According to the media reports, there is a 180 crew on the ship on the Iranian ship, and according to your statement, there are 32 crew were rescued. So, do you have any information of the whereabouts of the other crew, and Yeah. what's the possibility of their survival? All right, thank you very much for the question. Now we have rescued 32 as of now, right? And the total number on board, it is yet to be confirmed, but as per the documentation part, we have revealed that much of numbers on board. But actual figure on board, we need to get the confirmation from the survivors on board, because they are the people who can give the credible confirmation. Yes, we had that much of numbers on board during that incident had happened. So we are having the good hope to have more survivors. So we are continuing doing our search and rescue operation in that particular area, even up to the extended manner as per the prevailing weather condition and all. So we have found a few dead bodies. I'm not in position to give the confirmed number right now because I need to get the confirmation from the relevant operation authorities to get the confirmation number. But I can say that we have found some dead bodies as well. As of now, it is 32 survivors and some dead bodies, and still we are hoping for other survivors, and we are doing our extended search and rescue operation in that particular area. ඔබතුමා පවසන ආකාරයට So you mentioned you already found some bodies of the crew, right? Can you tell us how many bodies you have? Yeah, so we are suspecting those bodies are belong to the ship that had distress, and numbers yet to be confirmed, because I can confirm we have found, but how many I need to get the confirmation, because right now I don't have the exact figure. ඔබතුමා පවසන ආකාරයට මේ ප්‍රදේශයේ දැන් අනතුරක් සිදු වෙලා තියෙනවා නම් කුමක් හෝ සිදුවීමක් සිදු වෙලා තියෙනවා නම් මේ ප්‍රදේශය ආශ්‍රිතව දීවර ජනතාවට ඒ පාවිච්චි කිරීමේ ගැටලුව ඇති වෙන්න පුළුවන් මොන හරි සීමා පනවලා තියෙනවද නැත්නම් මේ පිළිබඳව මොන හරි ක්‍රියාත්මක වුණාද? මම කියන්නේ අපි සමුද්‍රීය ජාතියක් වශයෙන් අපි මේ අනුතුරු සිද්ධ වෙන ආකාරවල අපි දැකලා තිනවා. අපි ඒකට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි හොඳ දැනුවත් වීමක් තියෙනවා. මාධ්‍ය මේ සම්බන්ධයෙන් හොඳටම අපි දීවර ජනතාව දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි සියලුම දෙනා ඉතාමත්ම හොඳ දැනුමකින් ඉන්නවා, අධ්‍යාපන මට්ටමකින් ඉන්නවා. මේ වගේ අනුතුරක් සිදු වූ අවස්ථාවකදී අපි කොහොමද වකීම් සහිත පුරවැසියන් හැටියට වකීම් සහිත රාජකාරී කරන දීවර ප්‍රජාවක් හැටියට කොහොමද නායක හමුදාවට, ගුවන් හමුදාවට, වෙරළාශ්‍රක දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේ සහයෝගය දක්වන්න ඕනි කියන කාරණා මම හිතන්නේ ඒ ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපේ දීවර ජනතාව ඒ සම්බන්ධ හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරනවා. ඒ නිසා අනවශ්‍ය සීමාවල් පැනවීම, නීති පැනවීම අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණාව හොඳ අවබෝධයකින් වකීම් සහිත පුරුෂයන් හැටියට වුන් කටයුතු කරනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ භාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. මම හිතන්නේ සර්ච් ඇන්ඩ් රෙස්කියු එකක් වෙන ඒරියා එකක අපි හිතන්නේ වකීම් සහිත පුරවැසියෙක් ඉන්න කෙනෙක් ඒ ඒරියා එකේ ඒ සම්කිසි මෙහෙයුමක් සිද්ධ වෙනවා නම් ඒ වුණට බාධාවක් නොවන ආකාරයෙන් තමන්ගේ රාජකාරී කරගෙන යාමේ වගකීම මම හිතන්නේ ඉතාමත්ම හොඳින් අපි සියලුම දෙනා දන්නවා. ඒ වගේම මේකේ දැන් තොරතුරු විවිධාකාරයෙන් වාර්තා වෙන නිසා නිතර ප්‍රශ්න නැගෙන්නේ අපිට මේ නෞකාව ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් සහ මේක මේ ඉන්දියාවේ තිබ්බ නාවික අභ්‍යාසයකට ගිහිල්ලා එන ගමන් කියලා මිලාන් 2026 කියන නාවික අභ්‍යාසයට ගිහිල්ලා එන ගමන් කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒක සහ මේ ඔබතුමන්ලට මේ උදේ කීයටද මේ තොරතුරු ලැබුණේ එහෙම නෞකාවක් අනතුරටපත් වෙලා කියන එක සහ ඔබතුමන්ලට මේ නෞකාව තියෙන ප්‍රදේශයට ළඟා වෙන්න කොපමණ කාලයක් ගත වුණාද කියන දෙකටත් right. මේ නෞකාව ඉරානි නායක හමුදා නෞකාවක් කියන එක අපිට පැහැදිලි. ඒ නෞකාව පෙර මොන වගේ ක්‍රියාකාරකම් වලදී නිරතුනේ කියන එකත් පැහැදිලි. නමුත් මේක මේ අනුතර සිදු වුණ අවස්ථාවේට පෙර මොන වගේ ක්‍රියාකාරකම් සඳහා නිරත වුණාද කියන කාරණාව අපි විමර්ශන කටයුතු වලින් ඉදිරියේදී තහවුරු කරගත යුතුයි. මේ සම්බන්ධයෙන් පළමු වතාවට මම කිව්ව මැරිටයිම් රෙස්කියු කෝඩිනේට් සෙන්ටර් එකට උදේ අලුයම කාලයේදී තමයි මේ සම්බන්ධයෙන් ඩිස්ට්‍රෙස් සිග්නල් එක ලැබෙන්නේ. අලුයම කාලය කියලා කිව්වම මේක පාන්දර 5:10 වගේ කාල සීමාවකදී තමයි අපිට මේ ඩිස්ට්‍රෙස් කෝල් එක ලැබෙන්නේ. ඒකම අපි ක්‍රියාත්මක වෙනවා. මේ අවශ්‍ය විශ්ලේෂණ කටයුතු කරනවා, ඇනලිසිස් එක කරලා අපේ නායක හමුදා යාත්‍රාවන් ඉතාමත් මේකමෙනින් මේ සඳහා යොමු කරනු ලබනවා. එතකොට ඒ තියෙන ඒ ස්ථානයට අපි ළඟා වෙනවා ඉතාමත් මේකමෙනින්. උදේ 6 වගේ වෙනකොට අපි නායක හමුදා යාත්‍රාවන් පිටත් කරලා යවනවා. ඒ අවශ්‍ය
ගලවා ගැනීම් කණ්ඩායම් මුදවා ගැනීම් කණ්ඩායම් සහ ඒ විශේෂ උපකරණ සමග මනුෂ්‍ය ආධාර සැපීම විශේෂ මාධ්‍ය සැපීම සහ අවශේෂ උපකරණ සමග එතකොට අපි මේ ස්ථානට ළඟා වෙනකොට අලියම් කාලය කියන්නේ ඉතාම කෙටි කාලයක අපි මේ ස්ථානට ළඟා වෙනවා ළඟා වෙන්නේ නායක හමුදා එක යාත්‍රා පමණ නොවේ අපි ඒ ඉතාමත් මේ ඉක්මනින් ඒ ස්ථාන ළඟා විය හැකි යාත්‍රා අපි යොමු කරවන්නෙත් ඒ ස්ථානයට එතකොට ඒ ළඟා වෙන අවස්ථාවේ තමයි ඒ යාත්‍රාව ඒ ඩිස්ට්‍රෙස් කෝල් එක තිබූ ස්ථානය අපි නිරීක්ෂණය කරන්නේ ඒ අවට තියෙන්නේ මේ ලයිෆ් රාෆ්ට් කියන කාරණාව. Just three questions. My first question is that you were very careful with your words. I just wanted to know whether you could confirm that this is an Iranian Navy warship and these the people that you saved are sailors of the Iranian Navy. Now, first question. Second one is that my colleagues just said that the government spokesperson had actually termed it an attack. Does the Sri Lanka Navy call it an attack, or is what sort of a cause do you understand? The other thing is, has the Iranian embassy, the envoys, have they been notified? Have they arrived at the hospital? Have they looked into the welfare of their sailors? Right. Now, so it is obvious that it is belongs to the Iranian Navy, and we can't 100% assurance that all the rescued people are under the Iranian Navy, because even our even Navy, some of the world Navy, they have some other branch assistance on board as well, because it is the practice they are doing. So I can't give the confirmation 100% assurance that all the rescue people belong to the Iranian Navy, because I can't give, but I can confirm that ship belongs to the Iranian Navy. So there can be, like for example, IRGC. No. I'm not mean to say that, but sailors mean those who are wearing the uniform, right? So Iranian naval uniform. But we have some civil staff as well doing some minor work, right? They are belongs to the civil authorities, right? That is what I mean. And you had you focus another question saying that it is whether it is a distress or attack. Actually, the correct technical term is it is distress call, because we are getting a distress call from call to the MRCC, Maritime Rescue Coordination Center, and the cause of distress we need to go into the specialized investigation and see what had happened. So first our focus is to rescue the people, survivors. So we are mainly focusing on that. It is the provision given to the by the Search and Rescue Convention and the UNCLOS as well. So we are into our job and we are doing the search and rescue this thing. This is a distress call. So cause of distress later on we can find with the assistance of specialized bodies. And third question was whether Iranian support to this rescue people. Right now, I focus on the search and rescue part. What is Navy is doing, that is the responsibility of our mission in the Iran mission in Sri Lanka. So I think they are doing their part and we are doing our part. So they are in touch with you, the Iranian mission in Sri Lanka. So they are in touch with the survivors. I am in touch with my naval operation. Okay, and just want to clear the air about this allegation where that this Iranian naval vessel was waiting to call port in Sri Lanka, and I mean it's just whether could you clear the air? What has that happened, or is this just speculation? Like what I mentioned earlier. So my focus is to give the updates on the rescue mission. So right now we are doing rescue mission effectively. So later on we can go into further details. So as of international obligations and the provisions and the regulations and the conventions, we are doing our part and we are attending search and rescue operation, because it is that incident had happened within our search and rescue area. So we are the first responder. How long do you think this search and rescue operation It depends. It depends.
මාධ්‍ය ප්‍රකාශකතුමා අවසාන වශයෙන් Last question. අවසාන වශයෙන් මේ ප්‍රදේශයෙන් යන නෞකාවලට තවදුරටත් තර්ජනයක් තියෙන්න පුළුවන්ද සහ එතන ආරක්ෂිත කලාපයක් කියලා පුතුමා ප්‍රකාශ කරන්න පුළුවන්ද? තර්ජනය ඔබ මොනවත් තර්ජනය තර්ජනය මේ දැන් මේ වගේ ප්‍රහාරයකට ලක්වීම තර්ජනයක් තවදුරටත් මොන වගේ මේක අපි අද කතා කරන්නේ මේ අනතුරටපත් වූ නෞකාවක් සම්බන්ධ අපි කොයි මාතාවස ප්‍රහාරයක් සම්බන්ධ අපි සාකච්ඡාවක් කරේ නැහැ. ඒ කියන්නේ ලංකාවට කිසිම ආරක්ෂක ගැටලුවක් නැහැ මේ වගේ තත්ත්වයක් තුල. ශ්‍රී ලංකා නායක හමුදාව ස්ථායි සමුද්‍රීය කලාපයක් තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන්ම ඉතාමත්ම හොඳින් අපි කලාපීය ආරක්ෂක හමුදා නායක හමුදාවන් සමගත් ජාත්‍යන්තර වශයෙන්ුත් අපි ඉතාමත්ම හොඳින් කටයුතු කරනවා සහයෝගයෙන් කටයුතු කරනවා ඉතාමත් සාර්ථක මේ සහයෝග කටයුතු වලින් අපි කටයුතු කරනු ලැබුවා. ඒ වගේම නායක හමුදාවත් වෙරළාශක දෙපාර්තමේන්තුවත් අපේ ත්‍රිවිධ හමුදාවත් අපේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපි ඉතාමත්ම මනාව සැලසුම් සහගතව කටයුතු කරනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් අපි අවශ්‍ය සහයෝගය ලබාගෙන අපි කටයුතු කරනු ලබනවා. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ මාධ්‍ය සාකච්ඡා දෙකටම සහභාගී වීම සම්බන්ධයෙන්. ඔස්තුතියි. Thank you very much.